වීඩියෝ එකක් දැම්මා. වීඩියෝ එකක් දාන්න තමයි යන්නේ. අපි සෙට් එක පුරුදු විදිහටම ඉන්නවා. මේ පැත්තේ ඇලින් ඉන්නවා. ඊට පස්සේ අපි ඉරාන් ඉන්නවා. අද අපි කොහෙද මචං? අනුරාධපුරේ. අපි අනුරාධපුරේ යන්න හදන්නේ. දැන් පිටත් වෙන්න තමයි හදන්නේ. දැන් වෙලාව බලපන්. ඒ වෙලාව 7:41යි. අපි ඉස්සරහට කරන දේවල් එක්ක සෙට් වෙමු එහෙනම්. ඇවිල්ලා ඉන්නේ මචං. කොහෙටද ඇවිල්ලා ඉන්නේ? අනුරාධපුරේට ඇවිල්ලා ඉන්නේ. අසපුවකට ඇවිල්ලා ඉන්නේ කිරුම් භාවනා සීන් එකක් ඉන්නේ. දැන් දැස්සයි. මේක තමයි මචං ප්ලේස් එක. අනුරාධපුරේ කොහොම හරි අසපුවක තමයි ඉන්නේ. උට කෝල් වෙනවා. කෙල්ලෝ ඉන්නේ මිනිස්සු නේ. පිස්සු ගෙලිනවා ඉතින් අපේ කොල්ලෝ උදේ නැගිටිච්ච ගමන් කොමුණත් මේ පට්ටම නිදහස් පට්ටම ලස්සන ප්ලේස් එකක් හොඳේ. 2 hours later. කඩේ වතුර හොයාගෙන ඉවිලා ඉන්නම් මේ උගුරත් එක්ක මොකද්ද වගේවා? මොකද ප්‍රශ්නේ මේ කඩේ වහලා ඉස්සර කරට යනවා කරන්න දෙයක් නැහැ. කඩේ දුලා ආවේ? දුර කඩයක් තියෙනවා. අපි එකපාරක් උදේ ඇවිල්ලා පොඩ්ඩක් ධම්මදින ගම බුරුසුවක් කඩේ ගාගෙන මේ පාරේ පොඩ්ඩ එහෙට මෙහෙට ඇවිද්දා. මේ අර පැත්තේ මේ පිළිවෙල තියෙන්නේ. ඒ පැත්තට පොඩ්ඩක් මේ පැත්තට ආවෙ ඉතින් උදේ පාන්දර මේ ළමයාගේ අවස්ථාවය සදා ඕකට මම සම්බන්ධ නැහැ. මේ වහනේ. පංගිය උතර එකක් ගන්න යන්නේ සුද්දා. අපි කඩේ ගාවට ඇවිල්ලා තින්නේ. ඕඩ ප්‍රොබ්ලම් නැහැ. මං අහන්නම් රස්නේ කෑ ගහලා ගියාම කෝටි කරනවා ඉන්නේ අපෝ. වතුර තියෙද අහන්නේ. ඇස්සා කටවා දෝෂ දුරු වේ වගේද කෙලින්ම ගහලා තියෙනවා. අපි ටී ගියදී. යාමේ චූටි කඩ. වතුර බෝතල් තියේද? බෝතල් කල පානි ජලේ? වතුර බෝතල් තියේද? ඕ මේ වතුර බොන්න බෑ කිව්ලා නේ යන්නේ. පොට ඉල්ලේ ඈ. ඕනේ. තා ඉස්සර කඩ තියේද? ඉස්සර කඩ තියේද? මේක අහලා. මේ තව අරේ කඩ නෑ නේ. ඕකේ අපි දැන් වෙන කඩයක් ළඟට යන්න හදන්නේ සුද්ද. ඒතර වතුර බෝතල් නැල්ලු. පාවිනෝයි මේ. ඉස්සර අපි ආව මචං කඩේට. කඩේ නිකන් වහලා වෙලා ඉන්න තියෙන බලහන්නේ. කඩේ කවුද? මේ බාගෙට ඇරලා තියෙන්නේ මචං. කඩේ වහලා ගන්න. කඩේ බාගෙට පාණි ගාලේ තිබ්බොත් හොඳයි. ඒකට අප්ලස්ට් එක නෑ නෑ. කඩේ කවුද? හෙලෝ මුදලාලි. ආයි කඩේ අනුරාධපුරේ කිලෝමීටර් 2-3ක් යනලු කඩයක් හොයාගන්න. අනුරාධපුරේ මේ වතුර කිව්ලා එනේ බා. කිව්ලා නෙමෙයි මෙහි කඩවලුත් හොඳයි. මේ සිරාර අනුරාධපුරේ ගිහින් බං අපිට ඒ වතුර බොන්න බෑ. වතුර බොන්න බෑ. හරිද අපි බයික් නැහැ අපිට වැඩක් නැහැ. මේ උදේ මොනවද ඥාන කතා දෙකක්ද මොනවද මන් දර සීනි දාපු ක්‍රොස් කරපු ඩයල් දෙකක් ගාවා අපේ පැත්තේ රුපියල් 25යි යකෝ මේ රුපියල් 60යි ඥාන කතා එක. බනිස් ගන්න ගියා ඊට පස්සේ බනිස් සති දෙකක් කලින් දාපුවද මොකද්ද මන් දන්නේ නැහැ. මන්තරයක් දුන්න මුදලාලි. ඊට පස්සේ මේ බනිස් කන වැඩි අතෑරිය මූණන් එතකොට නිදි අපි හොරෙන් අපි දෙන්න ඇවිල්ලා ඥාන කතා එකක් ආව රුපියල් 60ක්. ඥාන කතා විතරම නෙමෙයි මෙතන තව ගොඩක් දේවල් උනා. බලුවේට ගන්න. අපි දැන් ආයේ පන්සලට යනවා. පන්සලට ගිහින් හම්බෙන්න. ඔව් යස්. හලෝ මචං මේ දැවිලා බැස්ස ගමන් ඉතින් අපි දැන් ආයේ මචං අනුරාධපුරේ ඉන්නේ. රුවන්වැලි සෑයට ආවා. අපි යන්න හදන්නේ රුවන්වැලි සෑය වදින්න කොල්ලොත් එක්ක. මනුත් අරගෙන කොල්ලොත් එක්ක යන්න හදන්නේ රුවන්වැලි සෑයට. චෙක් කරන තැනට දෙන්නේ. ඉතින් අරුන්දර කොහෙද යන්නේ? දන්නව. චෙක් කරන තැන කිව්වට මේ අපි එහෙම එහෙම මොකුත් බැලුවේ නැහැ අපි මේ. අනිත් ඊට පේන හැටි කකුල් දෙක පිච්චෙනවා. කකුල් පිච්චෙනවා. සෑහෙන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මෙතන. ඒක අඩුයි මම හිතන්නේ. අරුන්දර ඉස්සරහට පොඩි නේද? අපේ ගැස්ට් දෙන්න ආපහු හැරලා ගියාම මෙතන පොඩි අයිටම් එකක් තියෙනවා. දැන් චෛත්‍යයට යද්දි දැන් මෙතන සෑහෙන අවුවක් තියෙනවනේ යාළු. මම හිතන්නේ මේ කකුල් අර මිනිස්සු තෙමාගෙන ඊට පස්සේ තමයි අවුව ඒ උනාට ඕක පිච්චෙනවා බම් මාරු. ඕක පිච්චෙනවා ඉතින් ඒක తాවකාලික දෙයක්. ඒක නම් ඇත්ත. මෙතන කකුල් ටික ප්‍රෙස් කරගෙන යන්න තියෙන්නේ. එතන ආතර ලයිටම් බා. මෙතන එන්නේ නැද්ද වතුර? අතරින් එන්නේ. මෙතන එන්නේ. බර උනානේ. කිනාගත්තට වැඩන්නේ නෑ. නෙමෙයි තියෙන සෝඩ. සෝඩා. කකුල් තෙමන්න නෙමෙයි තියෙන්නේ.
කකුලුත් හොදගෙන ඔක්කොම කරලා ඉවරයි. දැන් මේ කාපට් එක යවමුකෝ වරන්කෝ යන්න. ඊළඟට එන්නේ පොයලා ගිහ. මේ මොකද්ද මේ කාපට් එක වගේ එකක් දාලා තියෙන්නේ. ඒකින්ද හොඳට යනවා මේකට ආපු ගමන් කකුල් දෙක රත් වෙලා පිච්චිලා යනවා. මොකද අනුරාධපුරේ පට්ට රස්නේ. අනික තියෙන්නේ සමහර තැන් වල ගල්. ඊපම් මං අල්ලන්න. ඔබ කියපන්. කකුල් දෙක පට්ට විදිහටම වුණා. අපි ගොල්ලෝ මල් අරන් යන්නේ කෙලින්ම යන්නවනේ. මේ සකල සතම් බුදු බැතියෙන් පටන්ගෙන තියෙන හැදෙට කෙල්ලගේ සීසන් ඉවරයි. දැන් තියෙන්නේ කොල්ලොන්ගේ සීසන් එක. බලහන් පිච්චෙනවා මචං කකුල් දෙක නම් මම්මට සිල්ලෙන්න පිච්චෙනවා. ළඟට මම ඕ පිච්චෙනවයි. පිච්චෙනවා කියන්නේ අම්මෝ ඒ පිච්චිල්ල නේ. ඉතින් පාට වටන් ගත්තේ. තාම යනවා. ඉතින් සාහනක වට යන්න තියෙනවා. පොඩි කියලා. චෝඩි බබා හයි කියන කැමරාවට. චෝඩි බබා. මේ පැත්ත බලන්න මේ. යනවා කියන්නේ සෑහෙන වරයක් තියෙනවා. අවු අයිවා. සෑහෙන අවු. පට්ටම අවු. ඒ වෙලාව කීයද කියන්නේ? මම ඕනකෝ. 2:20 එකයි වань. ගිනි කාස්ට් එක අවුවක් තියෙනවා. හවස් වරුවක තමයි ඉන්න ඕනේ. අපිට පොඩි යාළුවෙක් හම්බුණා මේ. පොඩි යාළුවෙක් හම්බුණා. කිසි ප්‍රශ්නයක් නැහැ නෝ ප්‍රොබ්ලම්. වචන පැටලෙනවා. මේ ටික කරලා තියන්න. ඒක උඩට නැට්ට ගනින් අතර හොඳේ. අපි කොට දෙන්නේ. දැන් අපි ඉතින් ඕමම ෂේප් එකේ සයිත් තින් තෙන් එළියට යන ගමන් ඉන්නේ. අර දෙන්න තව වට දෙයක් ගහන්න. ඔව් අර දෙන්න තව වට දෙයක් ගහන්න ඉතින් අපි දෙන්න අපි දෙන්න සාදු කියලා. දෙන්න හැදලා ආවා. අපි ගියේ නෑ මේ කාටද? ආයි බාරක් කවුල් දෙක හොදගෙන අපි යනවා දැන්. අපේ ජිප් එකේ තියෙන තැනට. හේවනට නේ. තාම අපි යන්නේ නැහැ. හේවනට. දවල් දෙන්න එකයි ඉන්න ඕනේ.